හායි ඔයාලට කොහොමද ඔන්න ඉතින් මේ වීඩියෝ එක අරගෙන ආවේ 2027 2028 ඒ ලෙවල් වලට පොලිටිකල් සයන්ස් කරන නංගිලා මල්ලිලාට. ඉතින් මම ඔයාලට YouTube එකේ දාලා තිබ්බා ඔයාලට මම good news එකක් අරගෙන එනවා කියලා. ඉතින් ඔයාලා හිතන්නේ මොකක් කියලාද? ගොඩක් දෙනෙක් මට WhatsApp එකට message එහෙම එනවා අක්කේ දැන් ගොඩක්ම 2026 ඒ ලෙවල් කරපු ළමයි. ඉතින් මට එයාලට නම් ඒ වැඩේ කරගන්න බැරි වුණා. ඉතින් යාලා මේ වීඩියෝ එක බලනවා නම් sorry. ඉතින් ගොඩක් දෙනෙක් කියපු දෙයක් තමයි අක්කේ පේපර්ස් වලට උත්තර ලියලා එවන්නම් බලලා දෙන්න පුළුවන්ද කියලා. ඇත්තටම ඒක අර ගොඩක් අමාරු වැඩක්. අමාරුයි කියන්නේ මමත් තාම කැම්පස් යනවනේ මටත් වැඩ වැඩි. ඒ නිසා මට ඒකේ ගොඩක් අමාරු වැඩක්. ඒ කියන්නේ පේපර් බලනවා කියලා ඔහේ බලලා දෙන්නත් බෑ. ඒවා බලලා අඩුපාඩු කියන්න ඕනනේ. ඒ කියන්නේ යාළුවා මොකක් හරි දෙයක් බලාපොරොත්තු වෙනවනේ. ඒ නිසා මම ඒක කරේ නෑ මෙච්චර කාලයක්. හැබැයි මම හිතුවා 2027 28 ඒ ලෙවල් කරන ළමයින්ට මේ දේ කරොත් හොඳයි කියලා. මම දැන් කැම්පස් එකෙත් 4th year. ඉතින් මට වැඩ ගොඩාක් තියෙනවා. ඒ වගේම තමයි රිසර්ච් එක කරන්න තියෙනවා. ඒත් මම හිතුවා කොහොම හරි වෙලාවක් වෙන් කරගෙන ඔයාලට මේ උදව්ව කරලා දෙනවා කියලා. ඉතින් ඔයාලට දැන් පුළුවන් මම හැමදාම සතියට එකපාරක් වගේ ඔයාලට පේපරයක් දානවා. මම පේපරයක් හදලා මම පේපරයක් දානවා. ඔයාලා ඒක වෙලාව තියලා ටයිම් තියලා කරලා ඔයාලට පුළුවන් මට එවන්න WhatsApp එකකින්. මම ඊට පස්සේ ඒක ඔයාලට බලලා අඩුපාඩු කියලා මැසේජ් එකක් එවනවා. ඒ වගේම තමයි පේපරේ ලකුණුත් එක්කම. ඉතින් ඔයාලට මේක ලොකු chance එකක්. මොකද ඉස්සර අපි එක්සෑම් ලියද්දිත් අපි පේපර් කොච්චර කරත් අර පේපර් බලලා දෙන්න කවුරුත් නැති වුණා මේක ප්‍රශ්නයක් නේද? මොකද අපේ මට්ටම මොන වගේද කියලා බලා ගන්න අපිට අමාරුයිනේ. ඒ නිසා පේපර් කරාට විතරක් මදි ඒවා බලන්නත් ඕනේ. ඉතින් ඒ නිසා මම ඔයාලට ඒ උදව්ව කරලා දෙන්නම්. ඔයාලා පේපර්ස් ලියලා මට එවන්න. මම WhatsApp group එකක් හදලා තියෙන. ඉතින් ඔයාලා පොලිටිකල් කරනවා නම් ඒ WhatsApp group එකට අනිවාර්යයෙන්ම join වෙන්න. ඉතින් මම මේකට පේපර් හැමදාම සතියකට එකපාරක් වගේ පේපරයක් හදලා දානවා. ඊට පස්සේ ඔයාලා ටයිම් එක අරගෙන සතිය ඇතුළත කොහොම හරි පේපර් එක කරලා මට දාන්න. ඊට පස්සේ මට පුළුවන් වෙලාවක බලලා ඔයාලට ඒක ලකුණුත් එක්කම පේපරේ ලකුණු ටික දාලා අඩුපාඩුත් එක්කම කියනවා. ඉතින් ඒක තමයි මම ඔයාලට කියනවා කියපු good news එක. ඉතින් ගොඩක් දෙනෙක් මේකට කැමති වෙයි. මොකද ඔයාලා පේපර් ලිව්වට ඒවා බලන්නේ නැහැ නේද? තමන්ම බැලුවත් තමන්ට ඒක සැටිස් නැහැනේ. ඒ නිසා මම ඔයාලට මේ උදව්ව කරලා දෙන්න හිතුවා. ඉතින් එහෙනම් මම වැඩිදුර විස්තර WhatsApp group එකේ කියන්නම්. පල්හැය link එක දාලා තියෙනවා. පොලිටිකල් කරනවා නම් ඒ link එකෙන් ගිහින් WhatsApp group එකට join වෙන්න.